Hello guys, welcome to Manisha Fashion YouTube channel. ඔන්න ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න වීඩියෝ එක අරගෙන ආවේ ඇඳුම් අහන එකක් නෙවෙයි. මම අද හදන්න යන්නේ පාම් පුඩින් එකක්. බලමු මේක කොයි විදිහට දෙන්නේ කියලා. පාම් පුඩින් එකක්. ඉතින් මට උදේට බඩගිනින ඉඳන් මම ප්‍රතිපාන් ගෙනල්ලා තියාගන්නවා. ඉතින් මේක මේ දවස් ටිකේ මේක වෙන වෙන කෑම හදපු නිසා මේක කන්න බැරි වුණා. දෙකක් පෙති හතරක් විතර තමයි කෑවේ. ඉතින් මේකෙන් ඉක්මනට කල්ලිකුත් වෙන හින්දා මං හිතුවා මේකෙන් පාම් පුඩින් එකක් හදන්න. එහෙනම් බලමු අපි පාම් පුඩින් එක හදන්නේ කොහොමද කියලා. එන්න මාත් එක්ක පාම් පුඩින් එකක් හදමු. මුලින්ම මේ පාන් එක අරගෙන හොඳට පොඩි කරගන්න. කෑමක් හදන හින්දා කොණ්ඩේ උඩට කරලා බැඳගත්තා. අපි කපවගමු පොඩියට. මේක මට අම්මා තමයි ඉතින් කියලා දුන්නේ. හදලා බලමු කොහොමද වෙන්නේ කියලා. පොඩියට කපා ගන්න කියලා තමයි කිව්වේ. කමන්නේ ඉතින් ලොකුවට තිබුණත් කොහොමද මේක කන්නේ කද්දි බඩට යන්නේ. ඉතින් පොඩි වෙලා නේද ළමයි. පොඩියට කපා ගන්න. මේ වගේ පොඩියට කපා ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේකටම අපි දාගන්න ඕනි කිරි, ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් අම්මා නැගි ෆ්‍රෙෂ් මිල්ක් දාගන්න කියලා. ඒ උනාට මගේ ළඟ තියෙන්නේ වැනිලා මේ ෆ්ලේවර් එක. මේ ස්ට්‍රෝබෙරි එකයි වැනිලා එකයි තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. මට කලින් මේක අයිඩියා එක දුන්නේ නැහනේ. මේ දැන් ඉතින් මේවා තමයි දාන්න වෙන්නේ. හරි. ඉතින් මෙන්න මේක දාගන්නම් මම මෙහෙම. අපි මේකෙන් දාමු. වැඩිද පාන්? නෑ. දෙකට හරියට දාන්න. විතර තියෙන උඩක්. ඔන්න දාගත්තා. කිරි පැකට් දෙකක් දාගත්තා. ඊට පස්සේ අපිට මේක හොඳට අත් දෙක සෝද ගන්න ඕන මුලින්ම. හොඳට අත් දෙක සෝදගෙන මේක පොඟවන්නලු තියෙන්නේ. හොඳට පෙඟෙනකම් මෙන්න මේක මම ඔයාලට පෙන්නන්නම්. මට කිරි සාමාන්‍යයෙන් ටිකක් අමාරුයි. කිරි මම බොන කෙනෙක් නෙවෙයි. මේ පෙට්ටි කරපු කිරි විතරයි මම බොන්නේ. හදන කිරි බොන්නේ නැහැ. ගෙදර හදන කිරි බොන්නේ නැහැ. ඒ වෙලාවට අමුතු පිටි එකේ වෙන අමුතු සුවඳක් එන හින්දා මේ වගේ පොඩි බෝල් එකක් ගන්නවා. අරගෙන ඒකට පිටර ටික දාගන්නවා. ඊට පස්සේ බිත්තර එක ගහගන්න තියෙන මෙන්න මේකෙන් තමයි. ඊට පස්සේ තියෙන්නේ මොනවාද හකුරු ටික කුඩු කරගන්න එකයි මුද්‍රස් වලන් ටික මික්ස් කරලා මේකට දාලා එන්න තියෙන. මම දන්නේ නැහැ ඔය වචන ඇත්තටම. ස්ටීම් වෙන්න තියෙන්නේ. හරි ඊට පස්සේ බලමු. ඔන්න ඔය විදිහට සේරම මික්ස් කරගත්ත එක මේ වගේ ලොකු භාජනයක් තියෙනවා. ලොකු භාජනයකට දාගන්න නැත්නම් මේ වගේ පොඩි භාජන දෙකකට දාගන්න. අපි දැන් මේකට දැම්ම මුද්‍රස් පලන්, හකුරු, පාන්, කිරි, බිත්තර තවුනා. එච්චරයි. වැනිලා තියෙනවා නම් හොඳයි. වැනිලා නැහැ. වැනිලා දාන්න. වැනි දාන්න. වැනි දැම්ම. අපි හදලා ඉවරයි කියලා ඉවර නෑ. මේක දැන් මොනවද කරන්න තියෙන්නේ? වාෂ්පෙන් තම්බන්න. කුමාලෙන් තම්බන්න තියෙන්නේ. තම්බලා අරන් ඉන්න. මේකේ යට වතුර දැම්මා. ඊට පස්සේ මේක තිබ්බා. තියලා අපේ බිස්කට් පුඩින් එක
මේක මැද්දෙන් තියන්න තියෙන්නේ. අනේ ඊට පස්සේ මෙන්න මේකෙන් වහන්නයි තියෙන්නේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ ඉවසන් ඉන්න එක. ඕක තමයි අමාරු වැඩේ මට. දැන් තමයි ටයිම් එක. නාත් එක පෙන්නන්න. මාලිනවා මෙන්න මෙහෙම පිහියකින් දාලා බලන්න ඕන. පිහිය ගෑවෙන්නේ නැත්තම් හොඳට ස්ටීම් වෙලා ගියා තමයි අම්මා කිව්වේ. වව්. හරි එහෙනම් මේ වගේ රසමරස වීඩියෝස් දිගටම බලන්න නම් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න එපා. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සන gown design බලන්න ඕන නම් ඔයාලට. ඉතින් මේ වගේ පොඩි vlogs මම දාන්නම්. එහෙනම් ගිහින් එන්න. මම දැන් මේක රස බලන්න ඕනේ. ඔයාලා මේක අඩුපාඩු තියෙනවා නම් මට කලින් කමෙන්ට් එකක් දාන්න. ඒව හදාගෙන අපි ආයෙ දවසක හදමු රසට. bye.